සමහර වෙලාවට අපි මේ මලක් තියෙන එක අනාගතේ අපිට අනතුරකින් බේරෙන්න උපකාරයි. උදාහරණයක් කියන්නම්. මෙන්න මේ අනුරාධපුර රාජධානියේම රජ කෙනෙක් පහළ වුණා. මට මතක හිටිට වසම්බ රජුරෝ. ඔහුගේ ජීවිත ඉරණම තිබ්බේ රජකමෙන් අවුරුදු 8කින් ඔහු මැරෙනවා. නේමිත්ත පාඨකයෝද අනාගතේ දකින්නෝද රහතුන් වහන්සේලා දේ කිව්වා. රජුරෝ මහත්සේ හඳාගෙන වැළපීගෙන රහතන් වහන්සේලාගේ සිරිපා කමල් ළඟ වැඳ වැටුණා. එතකොට ජීවිතයේ ආයුෂ වැඩි වෙන කර්ම මොනවාද කියලා රහතන් වහන්සේලා දන්නවා. බුදු බණ පදවලින් අහලා. ඒ රජතුමාගේ ජීවිතය ආපස්සට බැලුවා. බලනකොට පේනවා ළඟකම ජීවිතයක මල් පූජා කරලා මල් වලට පැන් ඉහලා. පින්වතුනි මල් වලට පැන් ඉහන පින ආයුෂ වැඩි කරන එකක්. ඊට පස්සේ රහතන් වහන්සේලා දැක්කා මේ ආයුෂ වැඩි වෙන පින් මෙයා සංසාරේ කරලා තියෙන නිසා මේ ජීවිතේත් ඒවා උපද්දවා ගන්න ඕන නිසා ආයුෂ වැඩි වෙන පින් කියලා දුන්නා. දිරාගිය දේවල් පිළිසකර කරන්න, විහිර විහාර හදන්න, පැන් පූජා කරන්න, පෙරහංකඩ පූජා කරන්න, ඊළඟට මල් වලට පැන් ඉහින්ද